බලන්න ආරාධනා කළෙත් නැහැ. මම ගියෙත් නැහැ. ඔබේ හිතේ තියෙන නිවස හිතේ බරක් නැතුව ඔබේ කරගන්න. අදම කමර්ෂියල් බැංකුවට එන්න. කරුණිරියන්ට ඊයේ මහින්ද රාජපක්ෂ මහත්මයා බව කරුණිරියන්ගේ කිය අපටකාරී මහින්ද මහත්මයා මගේ තදින්ම විවේචනය කළා. මම ඒ කාලෙින්දම කිව්වා ඔහු සහ ඔහුගේ රාජපක්ෂ පරපුර කරපු හොරකම් ගැන. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයනුත් පිළි අරන් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයනුත් කිව්වා ලංකාව බම්බලොත් වෙලා තියෙන එයා හින්දා කියලා. ඉතින් ඒ හොරකම් කරපු බසින් රාජපක්ෂ මහත්තයට එන්න ගියත් එතුමා කුටුවෙන් වැටලා කකුල ගැටනවා කියලා කියනවා එන්නේ නැහැ තාම. ඉතින් අනිත් අයගේ හොරකම් අහුවෙලා තියෙනවා. ඉතින් මට නම් එතුමා යුද්ධේ ආවර කරන්නට කරපු සේවයට මම හැමදාම මගේ ගරු කිරීමක් තියෙනවා. නමුත් ඊට පස්සේ ඒක වවාගෙන කාලා කරපු හොරකම් ගැන මගේ නොසතුටක් තියෙනවා. ඉතින් මට බලන්න ආරාධනා කළෙත් නැහැ. මම ගියෙත් නැහැ.